Hi guys, welcome back to my YouTube channel. මම අද හිතුවා ටිකක් වෙනස් විදිහේ vlog එකක් කරන්න ඕනි කියලා. මට හිතුණා අද what I eat in a day vlog එකක් කරන්න ඕනි කියලා. කියන්නේ අද දවසේ මම කෑවේ බීවේ මොනවද කියලා පොඩි vlog එකක් shoot කරන්න ඕනි කියලා හිතුවා. මට නම් මේක පොඩ්ඩක් අර ටිකක් වෙනස් අත්දැකීමක්. මොකද මම first time තමයි මෙහෙම vlog එකක් shoot කරන්නේ. ඉතින් එහෙනම් අපි බලමු අද දවසේ මම මොනවද කෑවේ බිව්වේ කියලා. මම හිතනවා මට මේ වීඩියෝ එක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. අද දවසේ පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා. බලමු. විශේෂයෙන්ම කියනවා ළමයි මම මේ දවස්වල පොඩි ඩයට් එකක ඉන්නේ. හරිද? මම චුට්ටක් මහත් වෙලා මගේ මූණ එහෙම. ඉතින් ඒක නිසා මම බත් කනවා අඩුවේ. කියන්නේ පිටි වර්ග ගොඩාක් අඩු කරලා තියෙන්නේ. ඒක නිසා බලමු. එහෙම තියෙද්දි මම මොනවද කන්න බොන්නේ කියලා. මම සාමාන්‍යයෙන් කරන්නේ උදේට බත් චොට්ටක් කනවා, දවල්ට ස්කිප් කරලාම දානවා. ආයෙ රැයට පොඩ්ඩක් කනවා. මම දැන් සතියක් විතර ඔහොම තමයි කරගෙන ආවේ. බලමු අද කොහොම වේද කියන්නේ මම දන්නේ නැහැ මොනවද හදලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ උදේ අපේ අම්මද කොල කැඳ හදලා තියෙනවා. අපි කොල කැඳ එකක් ඉස්සෙල්ලාම බීලා බ්‍රේක්ෆාස්ට් එකට හෙනවා අද කොල කැඳ. vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ළමයි මම කොල කැඳ එක අරගෙන ආවා. මේ තියෙන්නේ රස පාටයිනේ. මම මේ කොල කැඳ එකක් බොන්නේ ලොකු කාලෙකින්. මේක මේ මොකද්ද මේ හීම්බෝවිටිය වලින් හදලා තියෙන්නේ. බොමු. මේක තමයි මගේ බ්‍රේක්ෆාස්ට් එක. බ්‍රේක්ෆාස්ට් එක හරි ළමයි. අපි බලමු ඊළඟට මොනවද කියලා. මම වෙන මොනවද කන්නේ ඊළඟට කෙලින්ම ආයෙ කන්නේ ලන්ච් එක. ලන්ච් එක ගමු මොනවද කියලා. මම දැන් අද ටවුන් යන්න කියලා හිතන් ඉන්න අම්මත් එක්ක. ෂුවර් නැහැ. ගියොත් එහෙම පිටි ಜಾති මොනවා හරි කන්න වෙයි. බලමු. ළමයි මම කිව්වනේ ඔයගොල්ලන්ට මම ටවුන් යනවා කියලා. මම ටවුන් ගිහිල්ලා දැන් ආවේ. ඇවිල්ලා ඉක්මනට පොෂ් එකක් දාගෙන පොෂ් එකක් කියන්නේ මේ මූණ චුට්ටක් සෝදගෙන දැන් වෙලාව 1යි. අපි ගිහිල්ලා ඉද්දි ගෙනාවා සෝටිස් ගෙනාවා වඩේ ගෙනාවා ඒව ගෙනාවා. මම දැන් ඒකින් එකක් කනවා. එක සෝටිස් එකක් කනවා. වඩේ දෙකක් විතර කනවා. මොකද මම ඩයට් එකක ඉන්නේ. ඒ නිසා. මාරා. බලන්නකො මේ වලේ සයිස් එක. මාරා. crispy. අපේ යාළුවා එහා පැත්තෙන් එනවා. එයාට අපි කියන්නේ සිසි කියලා. එයා වඩේ කන්නේ නැහැ, සෝරිස් කන්නේත් නැහැ. එහෙනම් මම මේක ඉදහසේ කන්නම්. හොඳ ප්ලේන් ටියකුත් බිබි. ඊට පස්සේ අපි බලමු මම ඊළඟට මොනවද කන්නේ කියලා. ඊට පස්සේ ළමයි ආයෙ 3:00ට විතර පොඩි පඩිගින්නක් ඇවිල්ලා මම කේක් කෑල්ලක් කෑවා. මේ නම් 5ට විතර මම අපේ ගෙදර පේරගහේ මේ පේර ඉදිලා තියෙනවා ළමයි. ඊට පස්සේ මට හිතුණා අච්චාරුවක් දා ගන්න ඕනි කියලා. ඊට පස්සේ මම අච්චාරුවකුත් දාගෙන කොමාරි ඔය වැඩ බෙරේදී 5:00 විතර වුණා. ඊට පස්සේ ඉතින් ඒ වෙලාවේ තමයි මම මේ අච්චාරුව හදාගෙන කන්න ගත්තේ. මේක මාරම රසයි ළමයි. ගෙදර අඹ ගෙඩියකුත් තිබ්බා. මම අඹක් දාලා, පේරක් දාලා මේ ඉදුණු පේරක් තියෙනවා, අමු පේරක් තියෙනවා.
ඒ ඔක්කොම දාලා රසම රස අච්චාරුවක් හදාගත්තා. මේ අච්චාරුව මාරම රසයි. ඕගොල්ලෝ මේ කාලා නැත්තම් පේරායි අඹයි මික්ස් කරලා අච්චාරුවක් හදලා කාලා බලන්න. මාරම රසයි. මමත් මේ ෆස්ට් ටයිම් තමයි මේ ඉදුණු පේරක් දාලා අච්චාරුවක් හැදුවේ. නැත්තම් මම නෝමල් පේර අච්චාරු නම් කනවා. අර ඉදුණු පේර වලින් මේ අච්චාරු හදන්නේ නැහැ. අද මේ නිකමට වගේ හදලා බලුවා. මොකද පේර ගොඩක් ඉදිලා තිබුණා අපරාධනේ. ඒක නිසා. ළමයි මාරම රසයි. ඒක ඔන්න ඔය විදිහට මම හවස ටී ටයිම් එකෙන් පස්සේ ආය පහමාරට විතර ඔන්න ඔය විදිහට අච්චාරුවකුත් කෑවා. ඊට පස්සේ ළමයි ඩිනර් එකට මම බත් කෑවා. අද දවසටම ඔන්න මම මේ රැට තමයි ඊට පස්සේ බත් කෑවේ. ගෝවා මැල්ලුනෝයි වට්ටක්කයි රතුවලයි බිත්තරයි තමයි රැට තිබුණේ. අද දවසටම ළමයි එතකොට අර ටිකක් හෙවි මීල් එකකට වගේ මම හිතන්නේ මම අරන් තියෙන්නේ මේ ඩිනර් එක විතරයි. ඩයට් ගැන මම එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබැයි වෙනදා කන දේවල් එක්ක සාපේක්ෂව මම දැන් ගොඩාක් කෑම අඩු කරලා තියෙන්නේ. වෙනදා කන දේවල් කියන්නේ මම ගොඩාක් කඩචෝරු කනවා. කියන්නේ පැණි රස වර්ග, තෙල් කෑම, කියන්නේ මුරුක්කු, චොකලට් ඒ වගේ දේවල්. ඉතින් අද දවසට මට ලොකුවට එහෙම පැණි රස දෙයක් කෑවොත් නැහැ නේ. කියන්නේ පළතුරු වගේ දේවල් කෑවා. කේක් කෑල්ලක් කෑවා. එච්චරයි. මේ වෙන එහෙම මොනවත් පැණි රස කෑවේ නැහැ. ඒක නිසා මම හිතනවා නෝමලි මේ විදිහට මේ ගියාම මට ඇති කියලා. මම ලොකුවට මහත කෙනෙක් නෙවෙයි නිසා.